ඔව් අද දිනේදී අපි ඉගෙන ගන්න යන්නේ the three types of communication මේ සංවේදනයේ තියෙන ප්‍රධාන ආකාර තුනක් ගැන. So verbal communication. ඒ කියන්නේ අපි කටින් කතා කරන verbal communication එක තියෙන වචන මගින් සංවේදනය. So ඒකට example එකක් දෙන්න පුළුවන් giving instructions. ඔයාට අනිත් කෙනෙක්ට කොහොමද ඔයා instruct දෙන්නේ? ඒ කියන්නේ team එකක් කොහොමද motivate කරන්නේ negotiating in a business. ඔයා ස්මාර්ට් වෙන්න ඕන. ඔයාට හිතන්නකෝ ඔයා වාහනයක් ගන්න යනවා. ඔයා වාහනයක් ගන්න යනකොට ඔයාට පුළුවන් ඔයාගේ කමියුනිකේෂන් ස්කිල් එකෙන් ඔයාට පුළුවන් නෙගෝෂියේට් කරන්න ප්‍රයිස් එක ජනගහනට වඩා ලක්ෂ 20ක් 30ක් අඩුවට ගන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ ඒක ස්කිල් එකක් රයිට්. සමහර අයට පුළුවන් කතිකත්වයෙන් කරන්න. සෝ ඒකයි මම මේ කියන්නේ කමියුනිකේෂන් ස්කිල් එක අනිවාර්යෙන් ඇඩ්වාන්ස් කරගන්න. සෝ දෙවෙනි එක non verbal communication. ඒ කියන්නේ අපි කටින් කතා කරන දේවල් අපි ඇස් වලින් අපිට අපේ එක්ස්ප්‍රෙෂන්ස් වලින් අපේ හෑන්ඩ්ස් වලින් සෝ ඒකෙන් ඔයා අනිවාර්යෙන් ජජ් වෙනවා කොහොමද හරියට හිටගෙන කොහොමද හරියට ඇවිදින්නේ. ඔයා සාමාන්‍ය ජොබ් ඉන්ටර්විව් එකට ඇතුළට යනකොට ඔයා බිම බලාගෙන මෙහෙම මේ කියන්නේ කිසිම ඔයා පොසිටිව් එනර්ජි එකක් නැතුව අතුල්ට ගියොත් එතනින් ඔයා කොච්චර නොලෙජබල් වුණත් ඔයා කොච්චර ක්වොලිෆයිඩ් වුණත් ඔයා ඉන්ටර්විව් එක එතනින්ම ෆේල් වෙනවා. සෝ එතනින්ම ඔයා ජජ් වෙනවා. සෝ හොඳ බොඩි ලැන්ග්වේජ් එකක් තියාගන්න, පොසිටිව් බොඩි ලැන්ග්වේජ් එකක් තියාගන්න. සෝ ඒකට මයින්ඩ්සෙට් එක වැදගත්. ඔයා හැමතිස්සෙම පොසිටිව් වෙන්න ඕන. සෝ third one is that the power of tone. ඔයාගේ වචන හසරන එකේ ඒක පවර් එක. සාමාන්‍ය අපි කතා කරන වොයිස් එකේ තියෙනවනේ. ඒ කියන්නේ අපි ඉමින් කතා කරනවා, සද්දෙන් කතා කරනවා. සෝ ඔයා කතා කරන විලාසයෙන් තමයි ඔයා බිස්නස් එකක් ක්ලෝස් කරනවද නැද්ද, ඔයා ගැන අනිත් පැත්තට ජජ් වෙන්නේ ඔයා මොන වගේ පුද්ගලයෙක්ද කියලා ඔයා කතා කරන විලාසයෙන්. සෝ ඒකෙන් ඔයාට සෑහෙන්න ඒ කියන්නේ රෙස්පෙක්ට් එකක් ගේන් කරන්න පුළුවන්. සෝ මේ තුන හරියට හදාගන්න ඊට පස්සේ අපිට ඉස්සරහට ගමනක් යන්න පුළුවන්. මේක මේ කමියුනිකේෂන් වල තියෙන බේසික් ස්ටෙප් එකක් අපි ඉස්සරහට හිමීට ඇඩ්වාන්ස් වෙන්න ඉගෙන ගමු. 7 days game changer by Nelaka Kularatne.